ඉතින් කුජ ග්‍රහයා තමගේ සස්කේෂ්ත්‍ර රාශිය වන මුච්චකය පිවිසීමෙන් ඔක්තෝබර් 27 ලැබෙන ශුභ ප්‍රතිඵල තවදුරටත් වර්ධනය කර ගැනීමට එහි අධික ක්‍රියාශීලී බලය සහ යහපත් ලෙස යොමු කර ගැනීමටත් ඔබට කළ හැකි සරල වත් පිළිවෙත් සහ ශාන්ති කර්ම මෙසේ. අඟහරුවාදා දිනේදී පූජනීය ස්ථානවලට හෝ බෝධීන් වහන්සේට රතුමල් රතු නෙළුම් රතු රෝස පූජා කර බෝධි පූජා තබන්න. කතරගම දෙවියන්ට කිරි ඉතිරිවීම හෝ පූජා පැවැත්වීම කුජකයේ යහපත් බලය ලබා ගැනීමට ඉතාමත් සුදුසුයි. යුද්ධයෙන් හෝ රාජකාරියෙන් විපතට පත් වූ ආරක්ෂක අංශවල හෝ පොලිසිය සමාජිකයන්ට ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීමෙන් මහත් පිනක් සිදු වෙනවා. රතු කැකුළු සහල් වලින් සකස් කළ ආහාර හා රතු පැහැති පළතුරු අසරණයන්ට දන් දීමෙන් ශක්තිය ලැබෙනවා. රෝහල්වල හෝ නිවෙස්වල සිටින රෝගීන්ට උපස්ථාන කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා දීම සුදුසුයි. මෙම වත් පිළිවෙත් සහ ශාන්ති කර්ම අවංක සිතින් සිදු කිරීමෙන් කුජකයේ බලවත් වීමෙන් ලැබෙන ජයග්‍රහණය සහ ධෛර්යය උපරමයෙන් ලබා ගැනීමට ඔබට පුළුවන්. ඉතින් අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.